හෙලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ආවේ අරගෙන ලස්සන මානෙල් මලක්. මේ මානෙල් වර්ගයේ නම තමයි Purple Joy. කොළයක් ගානෙම මල් දෙන, කොළයක් ගානෙම පැල දෙන හිත නිවන අහිංසක මානෙල් වර්ගයක් තමයි මේක. මම අද ඔයාලට පෙන්වන්නේ ඒ අපූරු ගෙවත්තේම හදන වටිනා මල ගැන විස්තරයක්. මේ මලේ ලස්සන බලන්නකෝ. පෙති දිගයි, තරුවක් වගේ ඉස්සරහට විවෘත වෙලා තියෙනවා. පැත්තේ පර්පල්, මැදට එනකොට සොෆ්ට් වයිට්. අවසානයේ ගෝල්ඩන් යෙලෝ ග්ලෝ එකක්. හිරු එළිය වැටුනහම පර්පල් පාට ලස්සනට පේනවා. අනිවාර්යයෙන්ම හැමෝගෙම ඇස් යන්නේ මේ මලට. මේ මලේ හොඳම ක්වොලිටි එක තමයි හැමදාම මල් දෙන එක. මල් නතර වෙන්නේම නැහැ. සතියේ හැම දවසකටම මල් දෙනවා. ඒ වගේම තමයි මේ මල ගැන හුඟක් අය නොදන්න සීක්‍රට් එකක් තියෙනවා. Purple Joy මානෙල් විශේෂය බෝවන්නේ කොළයෙන්. ගොඩක් අය මේ ගැන දන්නව ඇති. නමුත් අද අපි බෙදාගමු මේක දන්න අයටයි නොදන්න අයටයි. දන්න අයත් බලන්න නොදන්න යමක් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් එකතු කරගන්න පුළුවන්ද කියලා. Purple Joy පැලේ මේ වගේ හොඳට මෝරපු කොළයක් අරගෙන ඒක මැද සුදු පාටට වගේ පිහිටලා තියෙනවා පැලයක් එන වගේ ස්වරූපයක්. ඒ වගේ පැලයක් අරගෙන කපලා හොඳට පිරිසිදු වතුරට අනිත් පැත්ත හරවලා දාලා තියන්න. ටික දවසක් බලනකොට ඕගලන්ට පෙනේ පොඩියට පැලයක් පිහිටලා තියෙනවා. ඒ පැලය අරගෙන ගැලවෙන්නේ නැති වෙන්න හොඳට කොම්පෝස්ට් පොහොර වලට දාලා පැල කරගන්න. එතකොට ඕගොල්ලන්ට නිරෝගීමත් පැලයක් බිහි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හැමදාම මල් දෙන හොඳ නිරෝගී පැලයක් බෝ කරගන්න නම් හොඳ පිරිසිදු වතුරේ හිරු එළිය ගොඩක් රැඳෙන තැනක මේ පැලය හිටව ගන්න. හැමදාම අපිට මල් දෙනවා. කොළෙන් කොළේට මල් දෙනවා. ඒ වගේම නිරෝගීමත් හොඳ පුෂ්ටිමත් වර්ගයක් තමයි මේ මානෙල් වර්ගය. පොහොර නැතුවත් ස්පෙෂල් සෙටප් එකක් නැතුවත් බ්ලූමින් එක නම් non stop හම්බෙනවා මේ මලෙන්. ලංකාවේ වෙදර් එකට මේ මල හොඳටම ගැලපෙනවා. මිනි පොන්ඩ් වල ප්ලාස්ටික් ටබ්, සිමෙන්ති ටැංක්, වතුර තියෙන ඕනම තැනක මේ මල පිපෙනවා. ඒ කියන්නේ මේ මල් පැලය හදා ගන්න පුළුවන් ඕනම තැනක. හොඳට හිරු එළිය විතරයි ඕනේ. පොහොර ගොඩක් ඕනෙත් නැහැ. ඒ වගේම ගෙදරට නැචරල් ග්ලෝ එකක් ගන්න පුළුවන්. ඔයාලා ගෙදරට මේ වගේ පැලයක් දාගෙන හිටවලා බලන්න. වාසනාවන්තකමේ සංකේතයක් තමයි මේ මල. ඒ තරම්ම පිරිසිදුයි, පිළිවෙලයි, දැක්කහම දැකුම් කළුයි. හැමදාම මල් දෙන නිසා අපිට අපේ උයන ගොඩක් ලස්සන කරගන්න පුළුවන් මේ වගේ වර්ග එකතු කරගත්තාම. ඒ වගේම තමයි ඕගොල්ලෝ පොහොර එකතු කරනවා නම් මේ මල් වලට ඔස්මකොට් බැලන්ස් එක දාන්න. මල් එන්නයි ගස හරියට හොඳට නිරෝගීමත් ගසක් හැදෙන්නයි දෙකටම ඔස්මකොට් බැලන්ස් එක තමයි හොඳ. මම එකතු කරන්නේ මගේ මල් පැලවලට ඒක. ඒ වගේම තමයි මේ මල් වර්ගයට එහෙම ගොඩක් ලොකුවට පොහොර ඕන වෙන්නේ නැහැ. එක දිගටම හිරු එළිය තියෙනවා නම් හොඳට මේ මල් වර්ගය හරියනවා. ගොඩක් ලස්සන දැක්කහම හිත නිවන මල් වර්ගයක් තමයි මේක. Purple Joy මානෙල් වර්ගය අරගෙන ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ ගෙවත්තේ හිටවලා බලන්න. සාමාන්‍යයෙන් මානෙල් මලක් ගේ ඉස්සරහා තියෙනකොට වාසනාවන්තකමේ සංකේතය කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි මේ වගේ කොළෙන් බෝ වෙන හැමදාම මල් පිපෙන වර්ග ගොඩක් අපි ගාව තව තියෙනවා. අපි ඉස්සරහට අපේ YouTube නාලිකාවෙන් ඕගොල්ලන්ට ඒවා අරගෙන එන්නම් ඕගොල්ලන්ට බලන්න. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. මේ වගේ මනරම් මල් තව බලන්න ඕනේ නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. අපි ඕගොල්ලන්ට ඕලු නෙළුම් මානෙල් සම්බන්ධයෙන් තියෙන හැම වර්ගයක්ම අරගෙන එන්නම්. ඕගොල්ලෝ දැකලවත් නැති වර්ග ඇති.